අයිබෝවන් සුබ දවසක් හැම දිනාටම. ඉතින් අද මගේ වත්තේ හැදිලා තියෙන ලස්සන මල් ගස් ටිකක් පෙන්නන්න තමයි හිතුවේ. ඉතින් බලන්න මේ කහ මල් එක මේක ගොඩාක් හොඳට හැදිලා තියෙනවා. මේ දවස්වල මල් ගොඩාක් හැදෙනවා. ඉතින් මගේ ගේ ඉස්සරහා තියෙන තාප් එක තමයි මම මේක වැලක් වගේ යවලා තියෙන්නේ. බිම හිටවලා. ඊට පස්සේ මේකේ වැල් වගේ දිගට අතු හැදෙනවා. ඉතින් බිත්ති ඇන ටිකක් ගහලා ඒ ඇනවල රඳවලා තමයි මම මේක දිගට ඒ තාප්පෙ දිගේ යවලා තියෙන්නේ. මේ දවස්වල හොඳට මල් හැදිලා තියෙනවා. ඉතින් උදේ පාන්දර එළියට බහිනකොට මේකේ මල් පිපිලා තියෙනවා. දැක්කම හරීම සතුටක් ඇති වෙනවා. මල් වට්ටියක් පිරෙනවා කඩා ගන්නත් පුළුවන්. මේව නඩත්තු කරන්න අවශ්‍යත් නැහැ. ඉතින් මේ බලන්න මේ දවස්වල මේකේ මල් හැදිලා තියෙන හැටි. ඉතින් ඊළඟට මගේ ප්ලම්බිගෝ ප්ලාන්ට් එකෙන් මේ දවස්වල ලස්සනට මල් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් මේකට ස්කයි බ්ලූ කියලාත් කියනවා. මේක අහසේ නිල් පාටට සමාන නිල් පාටක් තියෙන්නේ. ඇත්තටම මේ මල් වර්ග නම් අපිට අවුරුදු පුරාම මල් ගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. ඉතින් මේ වගේ පන්තුරු දෙක තුනක් හදාගත්තාම මේ වගේ ලස්සනට තියාගන්න පුළුවන්. ඊළඟට මම මගේ එල්ලෙන පෝච්චි වලත් පොඩි මල් හැදෙන ප්ලාන්ට්ස් එකක් හිටවලා තියෙනවා මේ විදිහට. ඒ වෑනුත් නිවසට ඒ වගේම ගෙවත්තටත් ලොකු අලංකාරයක් එනවා. මේවා ඉතින් බිම හිටවන්නත් පුළුවන්. නමුත් අපිට කැමති නම් ඒවා හැංගින් පොට් වල හදලා නිවස ලස්සන කරගන්න, ගෙමිදුල ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේ මගේ රස්සට මල් පිපිලා තියෙන ලිප්ස්ටික් ප්ලාන්ට් එක. මේක රතු පාට එක. මේකේ තමයි මේ දවස්වල මල් හැදිලා තියෙන්නේ. කහ පාට ප්ලාන්ට් එකක් තියෙනවා. ඒ උනාට ඒකේ මල් හැදිලා නැහැ තාම. ඉතින් මේකේ හැම එකම වගේ පොඩි පොහොට්ටු ඇවිල්ලා සමහරක් යන මේ වගේ පිපිලා තියෙනවා. ඉතින් තව ටික දවසක් යනකොට අනිත් ටිකත් පිපෙයි. ඒ ගාවට මගේ ළඟ තියෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් ටිකෙත් මේ දවස්වල මල් හැදිලා තියෙනවා. පොහොට්ටුත් තියෙනවා. මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන්නේත් අපිට හදාගන්න පහසු මල් වර්ගයක්. මේකෙන් එක පැලයක් මම ගෙනාවේ. දැන් ටික කාලයකට කලින් පඳුරු දාලා ගොඩාක් හැදුණා. ඊට පස්සේ පඳුරු වෙන් කළා තමයි මේ වගේ පෝච්චි කීපයක්ම හදාගත්තේ. ඊට පස්සේ මම බිමත් හිටවලා තියෙනවා ටිකක්. ඒකත් මම ඕගලන්ට පෙන්නන්නම්. මේ විදිහට මේ සිමෙන්ති පොට් එකෙත් මම අර ඩුබායි රෝස මල් වගේක් හිටවලා තියෙනවා. අතු වගේක්. තාම මල් නම් හැදිලා නැහැ ඒකේ. ඊගාවට මෙන්න මේ ගහ බලන්න. මේක හරිම ලස්සනයි. මේකේ අතු අග කොළ සුදු පාටට තමයි හැදෙන්නේ. අගිස්සේ තියෙන කොළ සුදු පාටයි. ඒ වගේම චූටි සුදු පාට මලක් හැදෙනවා. හරිම සුවඳයි. පොඩි සුදු පාට මලක්. ඒ වුණාට මේක හරිම සුවඳයි. මේකෙන් මල් වට්ටියක් වගේ කැඩුවම ගෙදරත් එක්ක සුවඳයි. පූජා කරන්නෙම ගොඩාක් හොඳ මල් වර්ගයක්. මේකේ නම නම් මම දන්නේ නැහැ. නමුත් චූටි මලක් වුණාට හරිම සුවඳයි. ගහ පිරෙන්නම හැදෙනවා. ඉතින් මේ මගේ රෝස පාට පෙන්ටාස් ගහ මේකේ තමයි මල් තියෙන්නේ. අනිත් රතු පාටයි සුදු පාටයි තියෙනවා මගේ ළඟ හිටපො. නමුත් ඒවැ මේ දවස්වල මල් නැහැ. මේ රෝස පාට එක විතරයි මල් තියෙන්නේ. පොහොට්ටු ටිකකුත් හැදීගෙන එනවා. ඉතින් මේ මම ළඟ තියෙන කපුරු ගස් වලින් මල් හැදිලා තියෙන්නේ මෙන්න මේ පාට කපුරු ගහේ විතරයි. ඉතින් මේකත් ටිකක් පරවිගෙන යනවා දැන්. මේක පර වුණාට පස්සේ හොඳට කප්පාදු කරලා පොට් ටිකක් දැම්මහම හොඳට අතු දාලා අලුත් ටිකිලි දාලා පොහොට්ටු හැදෙනවා. මේ තියෙන මේ වගේ කප්පාදු කරපු ගස් කීපයක්. දැන් මේකෙත් පොහොට්ටු දාලා තියෙන්නේ. ඒකත් ටික දවසක් යනකොට මේ වගේ ලස්සනට මල් පෙපෙනවා. ඉතින් මේ මං ආසම මල් ගහක් ඩේලියා. මේක ගෙනහලා නම් ටික කාලයක් එනවා. පොඩි පැලයක් ඉතින්. හොඳට පෝර දාලා වතුර දාලා ටිකක් ලොකු වුණාට පස්සේ තමයි මම රිපෝට් කරගත්තේ. මේකට ඇත්තටම හොඳට ගොමු පෝර දාන්න ඕනි. ගොමු පෝර හරි එළු පෝර වගේ දැම්මම මේක ලස්සනට හැදෙනවා. මේක ඉතින් උදේට හොඳට ඉරේලිය වැටෙන්න තියන්න ඕනේ. ඒ වුණත් ගොඩාක්ම ඉරේලිය වැටුනොත් ටිකක් ගහ මැලවෙන ගතියක් එනවා. මම නම් උදේ ඉරේලිය වැටෙන තැනක තමයි තියෙන්නේ. ඒ වගේම වතුර දාන්නත් ඕනේ. මේකට හොඳට වතුර අවශ්‍යයි. වතුර බැහැගෙන යන මාධ්‍යයක් තියෙන්න ඕනේ. ලස්සනට මල් හැදෙනවා මේ දවස්වල. මේක මම හිටවනකොට ගොමු පොර දාලා හිටෙව්වා. ඊට පස්සේ සති දෙකකට සැරයක් විතර යාර්මිලා පොර එක දාගත්තා. ඒ විදිහට මම නම් සති දෙකෙන් දෙකට වගේ මේකට පොර දානවා. මම හිතන්නේ මේක නැත්තම් මේ වගේ ලස්සන මල් ගන්න බෑ. අපි නිතරම පොර දාලා වතුර දාලා අවශ්‍ය පරිසර සාධක ටික දුන්නොත් අපිට ලස්සන මල් දෙනවා ඒගොල්ලන්. ඉතින් මේ මල හැදුණා ඉවරනට පස්සේ මේ ඉති වලින් අපිට පැල හදා ගන්නත් පුළුවන්.
කොහොමත් මල පර වෙලා යනකොට මලත් එක්කම පොඩි කපලා දාන්න ඕනේ. එතකොට තමයි අලුත් රිකිලි දාලා හැදෙන්නේ. ඉතින් මේ මගේ ළඟ තියෙන ලස්සන මම හරි වාස ප්ලාන්ට් එකක් මේකත් සූර්යකාන්ත ගහ. ඉතින් මේකෙත් ඉස්සෙල්ලාම හැදුන මලක් ඒක තමයි මේ ඒක දැන් පර වේගන යනවා. දැන් අලුතෙන් තව මලක් හැදෙනවා. තව මෙතන ගොඩක් පොහොට්ටුත් තියෙනවා. පොහොට්ටු කීපයක්ම තියෙනවා. මේකට හොඳට ඉරේලිය දෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් පායන කාලවලට උදේ හවස වතුර දැම්මම මේකෙත් ලස්සනට මල් හැදෙනවා. ඉතින් මේකේ මේ මල් වලින් ඇට හැදුනහම ඇට වලින් පැලබෝ කරගන්නත් පුළුවන්. මේකෙන් ඇත්තටම ගස් කීපයක් තියෙනවා නම් ගෙමිදුලට ගොඩාක් ලොකු අලංකාරයක් එනවා. අනිත් එක මේ සූර්යකාන්ත මල් තියෙනකොට මීමැස්සොත් එනවා. ඉතින් මේ වගේ අනිත් ගස්වලත් පොඩි පොඩි මල් ටිකක් තියෙනවා හැදීගෙන එනවා. මේකෙත් හැම ඉත්තකම වගේ මල් හැදෙනවා දැන්. මෙතන මේ පොහොට්ටුවක් තියෙන පොඩියට මල් එන ඕගලන්ට පේනවද? මෙතන මේ වගේ තමයි මල් හැදෙන්නේ. මේ ගහ මුදුනට වෙන්න. මේ හැම ඉත්තකම මල් හැදෙනවා. මේකටත් ගොඩක් අවු ඕනේ. ගොඩක්ම අවු ඕනේ. වතුර දවස ගානේ දාන්න අවශ්‍යත් නැහැ. දවස් කීපයකට සැරයක් වතුර දැම්මත් ඇති. ටිකක් කටු සහිත ශාකයක් නිසා පතොක් වගේ. ඉතින් මේ වගේ තව පොඩි පොඩි මල් ටිකක් තියෙනවා හැදිලා. දැන් තමයි පොට්ටු හැදීගෙන එන්නේ මේ. මගේ මෙතන පොඩි පාත්තියක් තියෙන. මේකේ ඉතින් මම මල් හැදෙන ඒවා මට හම්බෙන සමහරක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඒ වගේ විසිතුරු පැලත් මේක හිටව ගන්නවා. ඉතින් මේ අර මම කිව්වේ ග්‍රවුන්ඩ් ඕකිඩ් මම බිම හිටවපු ටික ඒකෙත් දැන් හොඳට මල් හැදීගෙන එනවා. ඉතින් මේ වගේ ලස්සන මල් ගැන ගස් ගැන කතා කරන්න අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.